එක උදෑසනක බඩගින්නෙන් හිටිය කපුටෙක් කෑමක් සොයමින් වනාන්තරයක පියාසර කළා. ඒ කපුටා පහළ බල කෑමක් හම්බ වෙයිද කියලා ඉතා සැලකිලිමත් වුණා. අහම්බෙන්ම බිම තියෙන කහපාට කේජු කෑල්ලක් කපුටාගේ ඇස ගැටුණා. එය දැක කපුටා ඉක්මනින්ම පහළට පියාසර කළා. එයාගේ තියුණු හොටෙන් ඒ කේජු කෑල්ල ගන්න කපුටාට පුළුවන් වුණා. සතුටටපත් වූ කපුටා ඒ කේජු කෑල්ලත් එක්ක උස ගසක ඇත්තකට පියාසර කළා. ඒ ගහට යටින් සෙමින් ඇවිදිමින් හිටපු කපටි නරියෙක් කපුටාව දැක්කා. නරියා කපුටාගේ හොටේ තියෙන කේජු කෑල්ල දැක්කා. නරියාගේ හිතට කපටි අදහසක් ආවා. ගහකට නතර වෙලා නරියා මිහිරි සිනාවකින් කපුටා දිහා බැලුවා. කපුටා කුතුහලෙන් නරියා දිහා බලාගෙන හිටියා. නරියා කපුටාව ප්‍රශංසා කරන්න පටන් ගත්තා. ඒ වචන අහලා කපුටාට මහ ලොකු ආඩම්බරයක් දැනුණා. නරියා "ඔයාට ලස්සන හඬකුත් ඇතිනේ" කියලා කපුටාට කිව්වා. ඒක අහපු කපුටා තමන්ගේ ගායනය පෙන්වන්න හිතාගත්තා. කපුටා ගායනා කරන්න හිතාගෙන හොටේ විවෘත කළා. ඒ මොහොතේ හොටේ තිබුණු කේජු කෑල්ල පහළට වැටුණා. ඒක බලන් හිටපු නරියා ඉක්මනින් ඉස්සරහට පැනලා වැටෙන කේජු කෑල්ල නරියාගේ කටටම දාගත්තා. ඒ වෙලාවේ කපුටාට තේරුණා මිහිරි වචන හැම වෙලාවෙම සත්‍ය නැති බව. මේ වගේ ලස්සන කතන්දර තවත් බලන්න අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න.